ඉතින් ඔයත් සෝෂල් මීඩියා එකේ උඩ පහළ යනකොට ලෝකේ නිවුස් බලනකොට ඔයාට ඇහිලා ඇති ලෝකේ ගොඩක් කට්ටිය ලෝකයේ ආර්ථිකයේ දැවැන්ත කඩාවැටීමක්, මිලිටරි ටෙන්ෂන් එකක්, එහෙමත් නැත්නම් තුන්වෙනි ලෝක යුද්ධයක් ගැන කතා වෙනවා. ඉතින් ඒ අතරතුරේ මේ වෙනකොට දවස් 20කටත් වඩා වැඩි කාලයක් මැද පෙරදිග යුදගිනි ඇවිලෙමින් තියෙනවා. ඉතින් මේ සියල්ලත් එක්ක මේ කතාබහට යටින් යන තවත් වැඩ ගොඩක් ලෝක ආර්ථික තුල සිද්ධ වෙනවා. ඉතින් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ මැද පෙරදිග යුදගිනි ඇවිලෙද්දී ඒක ඇයි මේ මුළු ලෝකෙටම බලපාන්නේ කියලා. ඉතින් මේක තෙල් ගැන කතාවක් විතරක් නෙමෙයි. මේක මුදල්, බලය, පාලනය මේ සියල්ල පිළිබඳ කතාවක්. අද ලෝක ආර්ථිකය ගත්තාම ඒක ඕල්මෝස්ට් ඩිපෙන්ඩ්ලා තියෙන්නේ US ඩොලර් එක මත. ඉතින් ඔයා මම අපි දෙන්නම දන්නවා ලෝකේ ගොඩක් ට්‍රේඩ්ස් වෙන්නේ US ඩොලර්ස් වලින්. ඒ නිසා ලෝකයේ US ඩොලරයකට මොකද වෙන්නේ කියලා ලෝකේ හැමෝම බලාගෙන ඉන්නවා. මොකද ගොඩක් භාණ්ඩ හා සේවාවල මිල ගණන් මෙන්න මේ කියන US ඩොලර් එකත් එක්ක වෙනස් වෙන නිසා. මෙන්න මේ හේතු හින්දා ඔයාට මට අපිට තේරෙනවා මේ ලෝකේ ෆුල් ඉකොනොමි එකම රන් වෙන්නේ එක රටක කරන්සි එකක් මත කියලා. ඉතින් මේ කරන්සි එකට මෙතරම් පවර් එකක් ලැබුණේ කොහොමද? මෙතරම් බලයක් හම්බුනේ කොහොමද? ඉතින් මේකට හේතු වෙච්ච කාරණා ගොඩක් තියෙනවා. ඒ අතරතුරේ ප්‍රධාන වෙච්ච එක කාරණාවක් ගැන අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. ඒ තමයි පෙට්‍රෝ ඩොලර් සිස්ටම් එක. ඉතින් මේ පෙට්‍රෝ ඩොලර් ගැන කතා කරන්න කලින් අපිට අපේ මතකය දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සමයට අරන් යන්න සිද්ධ වෙනවා. ඉතින් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ 1944 ලෝකේ රටවල් 44ක එකතුවෙන් බොහොම අපූර්ව හමුවීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ හමුවේ ප්‍රතිඵලයක් විදිහට බ්‍රෙටන් වුඩ් ඇග්‍රීමන්ට් එක සයින් වෙනවා. ඉතින් මේකේ ප්‍රධාන පරමාර්ථයක් උනේ ග්ලෝබල් ඉකොනොමි එක ස්ටැබිලයිස් කරන්න. ලෝක යුද්ධයෙන් පස්සේ අස්ථාවර වෙලා තිබ්බ ලෝක ආර්ථිකය නැවත ස්ථාවර මට්ටමකට ගෙන එන්න මේකේ ප්‍රධාන අරමුණක් වුණා. ඉතින් ඔයා මම අද දන්න ඔය IMF ආයතනය, ඒ වගේම ලෝක බැංකුව වගේ ආයතන ස්ථාපිත වුණේ මෙන්න මේ හමුවේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් එතනදී මේ දැවැන්තයෝ ලොකු තීරණයක් ගන්නවා. ඒ තමයි ලෝකයේ අනෙකුත් කරන්සිස් මෙන්න මේ කියන US ඩොලර් එකට සාපේක්ෂව තමන්ගේ ස්ථාවර විනිමය අනුපාතයක් පවත්වාගෙන යන්න. ඉතින් ඒත් එක්කම ඇමරිකා එක්සත් ජනපදය එකඟ වෙනවා තමන් නිකුත් කරන හැම ඩොලර් 35කටම එක රත්තරන් අවුන්සයක සංචිතයක් තියාගෙන යන්න. ඉතින් මේ විදිහට ලෝකේ සිස්ටම් එක මෙන්න මේ කියන බ්‍රෙටන් වුඩ් ඇග්‍රීමන්ට් එකට අනුව රන් වෙනවා අවුරුදු ගාණක්. හැබැයි 1960 1970 කියන දශකයේ වියට්නාම් යුද්ධයත් එක්ක ඇමරිකාව තමන්ගේ යුද වේදම් වැඩිවීම හරහා, ඒ වගේම තමන්ගේ ඩොමෙස්ටික් එක්ස්පෙන්ස් වැඩිවීම හරහා තමන්ගේ USD ප්‍රින්ටින් කරන වේගය වැඩි කරනවා. තමන්ගේ මුදල් සැපයීම වැඩි කරනවා. හැබැයි අන්නේ මුදල් සැපයීම වැඩි වීමට සාපේක්ෂව ඒගොල්ලන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ තමන්ගේ ඩොලර් සංචිතය වැඩි කරන්න. ඉතින් එතකොට මොකක්ද වෙන්නේ? එතකොට අර මම මුලින් කිව්ව සමීකරණය 35ට 1 කියන සමීකරණයේ වෙනසක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා අර ග්ලෝබල් ඉකොනොමි එකේ සෙන්ට් එකක් වෙලා තිබ්බ USD ගැන තියෙන විශ්වාසය බිඳලා යනවා. ඉතින් මේ බිඳ වැටීමත් එක්ක මෙන්න මේ කියන බ්‍රෙටන් වුඩ් ඇග්‍රීමන්ට් එක ගැනත් විශ්වාසය පළුදු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය අතරතුරේ රිචඩ් නික්සන් කියන ජනාධිපතිවරයා දැවැන්ත තීරණයක් අරගෙන මෙන්න මේ කියන බ්‍රෙටන් වුඩ් ඇග්‍රීමන්ට් එක කැන්සල් කරලා දානවා. ඊට පස්සේ අර USD එක ෆියට් කරන්සි එකක් බවට පත් වෙනවා. ෆියට් කරන්සි එකක් කියලා කියන්නේ ඒක විශ්වාසය මත ගණන්දිනු වෙන මුදල් එකක් බවට පත් වෙනවා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා ඊට පස්සේ ලෝකයේ මේ විනිමය අනුපාත ෆ්ලෝටිං එක්ස්චේන්ජ් රේට්ස් බවට පත් වෙනවා. මේ සිටුේෂන් එකට මේ ක්‍රියාදාමය අපි හඳුන්වනවා නික්සොන් ෂොක් එක කියලා. ඉතින් මේ නික්සොන් ෂොක් එකෙන් පස්සේ 1973 ලෝකෙට එනවා ඔයිල් ක්‍රයිසිස් එකක්. ඉතින් මේ ක්‍රයිසිස් එකට හේතු වෙන්නේ ඒ වෙලාවේ ඊශ්‍රායලය, ඊජිප්තුව හා සිරියාව අතර පැවැත්වෙච්ච යුද්ධයක්. ඉතින් මේ යුද්ධය අතරතුරේ අර සුපුරුදු පරිදි ඔන්න ඇමරිකාව වෙනවා ඊශ්‍රායලයට සපෝට් කරන්න. ඉතින් මේ වෙලාවේ මේකට ගත්ත ක්‍රියාමාර්ගයක් විදිහට මෙන්න මේ කියන තෙල් සැපයුම් කරන රටවල් අපි කියන OPEC රටවල් කියලා. ඒගොල්ලෝ එම්බාගෝ දානවා. ඉතින් මේක ප්‍රතිඵලයක් විදිහට බොරතෙල් මිල එහෙම නැත්නම් ලෝකයේ තෙල් මිල 3-4 ගුණයකින් වැඩි වෙනවා. නැවතත් ලෝකය ආර්ථික ලෙස කඩාවැටීමකටපත් වෙනවා. මෙන්න මේ වෙලාවේ ලෝකේ හැමෝම රියලයිස් කරගන්නවා මේ තෙල් කියලා කියන්නේ පවර් එක කියලා. ඒ කියන්නේ තෙල් හිමිකාරීත්වයක් තියෙනවා කියන්නේ ලෝකයේ කන්ට්‍රෝල් කිරීමේ පවර් එකක් ලැබෙනවා කියලා. ඉතින්
ඒ නිසා අන්න එදා ඉඳන් මෙන්න මේ කියන මිඩල් ඊස්ට් ලෝකයේ ආර්ථිකයේ වැදගත්ම සංදිස්ථානයක් බවට පත් වෙනවා. ඉතින් මේ වෙලාවේ ඇමරිකාව තවත් දැවැන්ත ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒගොල්ලෝ 1974 සෞදි අරාබියත් එක්ක එකතු වෙලා සීක්‍රට් ඇග්‍රීමන්ට් එකක් ගන්නවා. ඉතින් විකිපීඩියා දත්වලට අනුව මේ ඇග්‍රීමන්ට් එක 2016 වෙනකම්ම සීක්‍රට් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ ඇග්‍රීමන්ට් එකට අනුව සෞදි අරාබියට සිද්ධ වෙනවා තමන් එක්ස්පෝර්ට් කරන හැම තෙල් බැරල් එකක්ම ඇමරිකා ඩොලර් වලින් ප්‍රයිස් කරන්න. ඉතින් ඒ වෙනුවෙන් ඇමරිකාව එකඟ වෙලා තියෙනවා සෞදි අරාබියට අවශ්‍ය ආරක්ෂක සහාය ලබා දෙන්න. ඉතින් ඔන්න ඔතන තමයි ඒ ඇග්‍රීමන්ට් එක හරහා තමයි ඇමරිකාව ඇවිල්ලා සෞදි අරාබියේ ආරක්ෂක කටයුතු කරන්න පටන් ගන්න. ඒත් එක්කම සෞදි අරාබිය ලෝකෙට USD වලින් තෙල් විකුණන්න පටන් ගන්න. ඉතින් සෞදි අරාබිය කියලා කියන්නේ ඒ වෙලාවේ ලෝකෙ හිටපු ලොකුම තෙල් සැපයුම්කරු. ඉතින් සෞදි අරාබියේ ලොකුම ගැනුම්කරු තමයි ඇමරිකාව. එතකොට සෞදි අරාබිය මෙහෙම කරනකොට අනිත් ඔපෙක් රටවලු තීරණය කරනවා සෞදි අරාබිය කරපු දේ කරන්න. ඉතින් ඕකේ ප්‍රතිඵලයක් විදිහට ලෝකේ තෙල් මිලදී ගන්න නම් සියලු දෙනාටම ඇමරිකානු ඩොලර් තිබීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඉතින් මෙන්න මේ කියන සිස්ටම් එකට අපි කියනවා පෙට්‍රෝ ඩොලර් සිස්ටම් එක කියලා. ඉතින් මෙන්න මේ කියන පෙට්‍රෝ ඩොලර් සිස්ටම් එකත් එක්ක USD වලට තියෙන ඩිමාන්ඩ් එක ආටිෆිෂියලි ස්ට්‍රෝං වෙන්න ගන්නවා. ඉතින් මේ ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා පොඩ්ඩක් බලනකොට මේක වෙන්නේ මෙන්න මෙහෙමයි. ජපානයේ, ඉන්දියාව, ශ්‍රී ලංකාව වගේ මේ රටවල් වලට Tamanට තෙල් ගන්න අවශ්‍ය නම් USD අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් Taman කරන අපනයන වලින් Tamanට USD හොයාගෙන ඒ USD රිසර්ව් විදිහට තියාගෙන ඉඳලා Tamanගේ තෙල් ටික සපය ගන්න අනිකුත් රටවල් වල සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේකේ ප්‍රවණතාවයක් විදිහට ගොඩක් රටවල් Tamanගේ රිසර්ව්ස් වැඩිපුර USD වලින් තියාගන්න පෙළඹුණා. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? මේ USD ටික කට්ටිය හොයා ගන්නවා, ඒ ටික දීලා තෙල් ගන්නවා. ඊට පස්සේ සෞදි අරාබියාව එහෙම නැත්නම් ඔපෙක් රටවල් ටික මේ හම්බෙන USD ටික ගිහිල්ලා ඇමරිකාවේ නැවත ප්‍රතිආයෝජනය කරනවා. ඒ කියන්නේ ඇමරිකාවේ ට්‍රෙෂරි බිල්ස් වල එහෙමත් නැත්නම් මනි මාකට් ඉන්ස්ට්‍රුමන්ට් වල මේ වගේ දේවල් වල ඇමරිකාවේ ඉන්වෙස්ට් කරනවා. සරල වශයෙන් කියනවා නම් ඇමරිකාවට මේ සල්ලි ටික ආයමත් සැරයක් ණයට දෙනවා. මෙන්න මේ කියන ප්‍රොසෙස් එකට අපි කියනවා පෙට්‍රෝ ඩොලර් රීසයික්ලින් කියලා. හැබැයි මෙතනදී අපි බලන්න ඕනේ තවත් එක ඉම්පෝටන්ට් පොයින්ට් එකක් තියෙනවා. මොකද මේ USD කියන එක ස්ට්‍රෝං වෙන්න බලපාපු එකම කාරණාව මේ පෙට්‍රෝ ඩොලර් නෙමෙයි. ඒකට තවත් කාරණා ගොඩාක් හේතු වුණා. උදාහරණයක් විදිහට US වල තියෙන ස්ට්‍රෝං ෆයිනෑන්ෂියල් මාකට් එක, ෆෙඩරල් රිසර්ව් ක්‍රෙඩිබිලිටි එක, ඒත් එක්කම ග්ලෝබලි USD වලින් ට්‍රේඩ්ස් වෙන්න පටන් ගත්ත එක, අනිත් රටවල සෙන්ට්‍රල් බැංක්ස් තමන්ගේ රිසර්ව්ස් USD වලින් තියාගෙන තිබීම, මේ වගේ කාරණා ගොඩක් නිසා තමයි මේ USD එක මෙච්චර ඩොමිනන්ස් එකක්, මෙච්චර ස්ට්‍රෝංගස් කරන්සි එකක් බවට පත් වුනේ. ඉතින් මෙන්න මේ කියන්නා වූ කරුණු කාරණාත් එක්ක US ඩොලර් එක ග්ලෝබල් ඉකොනොමි එකේ බෑක්බෝන් එක බවට පත් වුණා. ඉතින් ඔයා සෝෂල් මීඩියා පරිහරණය කරනකොට එහෙමත් නැත්නම් ලෝකේ නිවුස් බලනකොට ගොඩක් කට්ටිය කතා වෙන තවත් දෙයක් අපේ කනට ඇහෙනවා. ඒ තමයි මේ මැද පෙරදිග කාලයක් තිස්සේ ඇති වෙන ගැටුම්. මෙන්න මේ තෙල් එහෙමත් නැත්නම් මේ කියන්නා වූ පෙට්‍රෝ ඩොලර් සිස්ටම් එක, මේ කියන්නා වූ US ඩොමිනන්සි එක බේස් කරගෙන ඇතිවෙච්ච ගැටුම් කියලා. ඒගොල්ලෝ උදාහරණ සපයන විදිහට ඉරාකයේ ඇතිවෙච්ච රෙජිම් චේන්ජ් එක මෙන්න මේ කියන්නා වූ ෆුවල් පදනම් කරගෙන ඇතිවෙච්ච රෙජිම් චේන්ජ් එකක් කියලා ගොඩක් තැන්වල කියනවා. ඉතින් මේවා කොතරම් වෛරල් වුණත් ඇකඩමිකලි එහෙමත් නැත්නම් රිසර්ච් වලින් මේක ප්‍රූව් කරලා තියෙනවා කියලා හොයාගන්න මට නම් හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් ඇකඩමික්ස් කියන විදිහට, රිසර්ච් කියන විදිහට මේ වෝස් ඇති වෙලා තියෙන්නේ තෙල් අර්බුදය නිසාම පමණක් නෙමෙයි. තවත් ගොඩාක් සමාජ හා ජියෝපොලිටිකල් කාරණා ගොඩක් එක්ක තමයි මේ කියන්නා වූ යුද්ධ ඇති වෙලා තියෙන්නේ. හැබැයි අපි මේ කතා කරපු සිස්ටම් එක දැන් ටිකෙන් ටික වෙනස් වෙනවා. අද සිටුේෂන් එක ටිකක් දුරට වෙනස්. එදා 1970 ලෝකේ වැඩිපුරම තෙල් නිෂ්පාදනය කරේ සෞදි අරාබියාව. ඒ වෙලාවේ එයාගේ ලොකුම ගැනුම්කරය වුණේ ඇමරිකාව. හැබැයි අද ඩේටා අරන් බලනකොට අද ලෝකේ ලොකුම තෙල් නිෂ්පාදකයා බවට ඇමරිකාව පත් වෙලා තියෙනවා. ඒ වගේම සෞදි අරාබියේ ලොකුම ගැනුම්කරුවා බවට 120කටත් වඩා තෙල් මිලදී ගැනීමෙන් චීනය පත් වෙලා තියෙනවා. අනෙක් අතට සෞදි අරාබිය වගේ රටවල් තමන්ගේ රට තෙල් මතින් යැපෙන්නේ නැතුව අනිකුත් ආර්ථික ක්‍රියාමාර්ගවලට යොමු වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට සෞදි අරාබියාවේ ඒගොල්ලෝ මේ දවස්වල ටුවරිසම් ප්‍රොමෝට් කරගෙන යනවා. ඒත් එක්කම සෞදි අරාබියාවට චීනෙන් ගොඩක් ලොකු ඉන්වෙස්ට්මන්ට්ස් ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කාරණා එක්ක
චීනය හා සෞදි අරාබියාව අතර රිලේෂන්ෂිප් එක ටිකෙන් ටික වර්ධනය වෙමින් යනවා. ඉතින් මෙන්න මේ කියන කරුණු කාරණා එක්ක US ඩොලර් එකට තියෙන ඩොමිනන්ස් එක අනාගතේ නැති වෙලා වෙනත් කරන්සි එකක් ඒ ඩොමිනන්ස් එක ලබා ගනී කියලා විශ්ලේෂකයෝ අනාවැකි කියනවා. ඒත් එක්කම විවිධ සංවිධාන උදාහරණයක් විදිහට BRICS සංවිධානය විවිධ රටවල් එකතු වෙලා හදාගත්ත මේ වගේ සංවිධාන තමන් අතර වෙන ට්‍රේඩ් ගණදෙනු සිද්ධ කරන්න තීරණය කරලා තියෙනවා US වලට අමතරව වෙනත් කරන්සිස් වලින්. එහෙම නැත්නම් ඒගොල්ලෝ try කරනවා ඩිජිටල් කරන්සි එකක් හඳුන්වා දෙන්න. ඔයා බැලුවොත් මෑත ඉතිහාසයේ ලෝකයේ සෙන්ට්‍රල් බැංක්ස් තමන්ගේ රිසෝර්ස් USD වලින් තියාගන්න අතරතුරේ තමන්ගේ ගෝල්ඩ් රිසෝර්ස් වැඩි කිරීමටත් පොඩි ප්‍රවණතාවයක් පෙන්නලා තියෙනවා. ඉතින් රත්තරන් වල මිල ගණනුත් ටිකෙන් ටික වැඩි වෙලා යනවා. ඒ වගේම ලෝකයට ගොඩක් ඩිජිටල් කරන්සිස් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කරුණු කාරණා එක්ක අනාගතයේ දවසක මේ කියන පෙට්‍රෝල් ඩොලර් සිස්ටම් එක ටිකෙන් ටික වෙනස් වෙලා ගිහිල්ලා ලෝකයේ තවත් කරන්සිස් වලට ප්‍රවණතාවයක් නැඹුරු වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ කියන කාර්යය එක රැයකින් ඇති වෙන්නේ නැහැ. ඇයි මම එහෙම කියන්නේ? මුල වීඩියෝ එකේ නම් මම කතා කරා පෙට්‍රෝල් ඩොලර් රීසයිකලින් ප්‍රොසෙස් එක. ඉතින් එතනදී මේ රටවල් සියල්ල ගිහිල්ලා එයාලගේ ඉන්වෙස්ට්මන්ට් US වල පවත්වාගෙන යනවා. ඒත් එක්කම ඊට අමතරව චීනය වගේ දැවැන්ත රාජ්‍යයන් පවා තමන්ගේ ආයෝජනයන් ගොඩක් USD වලින් ඇමරිකා එක්සත් ජනපදයේ පවත්වාගෙන යනවා. ඉතින් හදිස්සියරි එක පාරටම මේ ඩොලර් එක කඩා වැටුනොත් ඒගොල්ලොන්ගේ ඉන්වෙස්ට්මන්ට් වල තියෙන වැලියු එකත් නැත්තරම නැති වෙලා යනවා. ඉතින් මේක ටිකෙන් ටික වෙන ප්‍රොසෙස් එකක්. මේක එකපාර වෙයි කියලා අපිට එක්ස්පෙක්ට් කරන්න බෑ. ඉතින් අද ගොඩක් දේවල් කතා කරා. ඉතින් අපි අවසාන වශයෙන් තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේ මිඩල් ඊස්ට් වල ඇති වෙලා තියෙන කන්ෆ්ලික්ට් එක රැන්ඩම් ඇති වෙච්ච දෙයක් නෙමෙයි. මේක ගොඩක් දේවල් වල එකතුවක්. ඒවා එකිනෙකට කනෙක්ට් වෙලා තියෙන්නේ. එනර්ජි, කරන්සි, පවර් ස්ට්‍රක්චර්, සෝෂල් ස්ට්‍රක්චර්, රිලිජන් මේ හැමදේම. මේ පෙට්‍රෝ ඩොලර් සිස්ටම් එක ගැන අන්ඩර්ස්ටෑන්ඩින් කරගන්නවා කියන්නේ ලෝකයේ සිද්ධ වෙන මේ ඉකොනොමික් ගේම් එක ගැන ඔයා අන්ඩර්ස්ටෑන්ඩින් කරගන්නවා කියන එක. ඉතින් මගේ පහුගිය වීඩියෝස් ගොඩක අපි කතා කරගෙන ආවා ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ගැන. ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියලා කියන්නේ සල්ලි හම්බ කරලා ඒක හොඳට ඉන්වෙස්ට් කරන එක විතරක්ම නෙමෙයි. ඒක වියදම් කරන එක විතරක්ම නෙමෙයි. මේ වගේ ෆයිනෑන්ෂියලි වැදගත් වෙන ටොපික්ස් ගැන ඔයාගේ අවධානයත් යොමු කරන එක හරිම වැදගත්. මෙන්න මේ වගේ ආර්ථික කාරණා අනාගතේ ඔයාගේ තීරණ වලට ඍජුව බලපානවා. ඉතින් ඔයාගේ තීරණ වෙනස් කරන සාධකයක් වෙයි මේ වගේ කාරණා පිළිබඳ ඔයාගේ තියෙන අවබෝධය. ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතේට ඔයා මොන හරි දෙයක් එකතු කරගන්න ඇති කියලා. ඉතින් ඔයාටත් මේ ගැන කිසියම් අදහසක් තියෙනවා නම් මම කතා කරපු දේවල් වලට වඩා යම්කිසි දැනුමක් ඔයාත් දන්නවනම් ඔයාට පුළුවන් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ පිළිබඳ අනිත් කට්ටියත් එක බෙදා ගන්න. ඉතින් අපි දාන වීඩියෝස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගිහිල්ලා එන්නම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.